LTTE ග්‍රහණයේ පැවති පණ්ඩිවිරිච්ඡාන් මඩු ප්‍රදේශය යුද හමුදාව මුදාගනු ලැබුවේ ඉකුත් අප්‍රේල් 24 වෙනිදා. මඩු දෙව්මැදුරේ වහලට පලා ගිය LTTE හානි සිදු කර තිබුණා. දෙව්මැදුරේ පරිවාර ගොඩනැගිලි හා අවට බංකර මරෝගුල් බිම්බෝම්බ දැකගත හැකි වුණා. මන්නාරම පදවියට මුදාගත් දෙව්මැදුර බහර කොට දෙව්මැදුර වහා යථාර්ථයට පත් කිරීමට ජනාධිපතිතුමා නියෝජිතයන් පත් කළ අතර අත්‍යවශ්‍ය කඩිනම් මූලික පිළිසකර කටයුතු යුද හමුදාපතිවරයා වෙත පවරනු ලැබුවා. මේ වන විට එම මූලික පිළිසකර කිරීම යුද හමුදාව අවසන් කර තිබෙනවා. LTTE විනාශ කර තිබූ දෙව්මැදුරේ විදුලි බල පද්ධතියද දැන් යථාර්ථයට පත් කරලා. මඩු ප්‍රදේශයේ මුදා ගැනීම අනතුරුව ඉදිරියට ගමන් ගැනීමට සොල්දාතුන් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වුණත් මඩු භූමිය පිළිසකර කිරීමේ කාර්යයටත් ප්‍රමුඛත්වයක් දෙමින් යුද හමුදාපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂයෙන්ම LTTE විසින් කරන ලද ප්‍රහාර වලින් මෙහි ප්‍රධාන ගොඩනැගිල්ලට වහලයට හානි වෙලා තිබ්බා. ඒවා ප්‍රතිසංස්කරණය කළා. අද සෑහෙන දුරට මඩු දේවස්ථාන භූමිය පිරිසිදු කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ මන්නාරම අගරාධ ගුරුතුමා එතුමාගේ අවවාද අනුශාසනා සමගම තවත් මෙහි පිළිසකර කිරීම කටයුතු තියෙනවා නම් ඉදිරියට කරගෙන යන්න. ස්වයංක්‍රීය බිම්බෝම්බ ඉවත් කිරීමේ නව තාක්ෂණ උපකරණ පවා භාවිත කරමින් දෙව්මැදුර උද්‍යානයේ හා මාර්ගවල බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යද කඩිනමින් සිදුවනු දැකගත හැකියි. පූජා ස්ථානයේ අවට තියෙන බිම්බෝම්බ සහ මරගුල් මේවට විශාල ප්‍රමාණයක් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම දැනට ඔවුන් යොදා තිබෙන මරගුල් සහ බිම්බෝම්බ ප්‍රමාණය ගණනය කිරීමත් පවා ඉතා අපහසුයි. ඉතා විශාල ප්‍රමාණයක් ඔවුන් යොදලා තියෙනවා. 17 වන දින මගේ සොල්දාදුවෙකුත් මේ බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජකාරිය දිනදී ජීවිතක්ෂයට පත් වුණා. ඒ බිම් වෙඩි කෙත තුලදීම මන්නාරම රදගුරු මැදුරේ මේ වන විට මරදමඩු දේවමාතා ප්‍රතිමාව තැන්පත් කර තිබෙනවා. පෙරේදා එය මන්නාරමට වැඩම කළේ LTTE ග්‍රහණයේ පවතින තර්වන්පිට්ටි ප්‍රදේශයේ ශාන්ත සර්විය දෙව්මැදුරේ සිටයි. මරදමඩු දේවමාතා ප්‍රතිමාව මඩු දෙව්මැදුරට යලි වැඩම කරවීමට දැන් පරිසරය සැකසී තිබෙනවා. මඩු දේවමාතාව වැඩ සිටි කුටිය හා ඒ අභියස පුදසුනයි මේ. දේවස්ථානය දැන් යථාතත්වයෙන්. එකම අඩුව මරදමඩු දේවමාතා ප්‍රතිමාව පමණයි. මඩු දේවස්ථානයට පිවිසෙන ප්‍රධාන මාර්ග පිළිසකර කිරීම සහ විදුලිය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යයන්ද රජය මගින් මේ වන විට ආරම්භ කර තිබෙනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම මඩු දේවස්ථානයේ සිට